ඔයගොල්ලන්ට අද ඔයගොල්ලෝ SLSරු ගේම් YouTube channel එකේ තවත් එක වීඩියෝ එකක් එකතු වෙනවා. අපි එහෙනම් දැන් යමු අපි සුපුරුදු ස්ථානෙට. වටින් පිටින් සද්ද පොඩ්ඩක් ඇහෙන්න පුළුවන් ගණන් ගන්න එපා. අවුරුදු නිවන නිසා ඔක්කොම ගෙදර ඉන්නේ ඒ නිසා සද්ද පොඩ්ඩක් වැඩි. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මං ගිය පාර වීඩියෝ එකේ කිව්වා අපි මෙන්න මේ පේන පාරුවේ ගිහිල්ලා වෙන දූපත වලට ගිහිල්ලා රබර් කුට්ටිය හොයාගමු කියලා. නැට මේ පාර වීඩියෝ එකෙන් එක් කරන්න වෙන්නේ ඉතාමත් ශෝක දනක. ඔයගොල්ලන්ට මතක ඇති ගිය පාර වීඩියෝ එකෙන් අපේ ආමස් ගොඩක් දුරට හානි වුණා. දැක්කනේ ආමස් කල්සම් විතරයි තියෙන උඩ කැලි කොහෙද දන්නේ. උඩ කැලලා තියෙනනේ. අපි තින් දැන් යන්නේ අලුත් මාමා එකක් හදාගෙන මාව රතුත් වෙනවා. මෙන්න මෙම්ක හදාගන්න ඕනේ ආයෙත් නෑ ගෙම්මි. ඔළුවට දාගන්න ඕනේ. අඩේ සිරාවට මේ මොනවද? එම්ක හදන්න මේ තියෙන බඩු. අඩේ මේව හොයාගන්නේ කොහෙන්ද? අඩු මම මරුණා කියහම අයියෝ දෙයියනේ. අඩේ මොනාරද මරුණේ? සිරාවටම අඩේ මෙන්න ඇඩ් එකක් දුවේද? මම හිතුවා මේ මෙව්වා තමයි මට පෙන්වන්න බැරි. කවුද මේ මොකද මේ? ඩවුන්ලෝඩ් කරගන්න නෑ අකෝ පුළුවන් දෙයක් කරමු. යන්නෙත් නෑ මේක. අඩු සිරාවටම මුන් මේක. හරි. දෙයියා. ඒක වෙලද මේක? ඒක. ලෝඩින් ආයිල. මම හිතන්නේ අපිට යන්න වෙයි අද. මේ මිනිහරු කට මොකද දන්නේ සිරාවට. අඩි මම මලේ මොකටද කියලා දන්නේ නැහැ. මම මලේ කොහොමද? මම මැරුණේ මොකටද? දැන් ඉතින් යාමන් හදවල්ලකෝ ආයේ. අපි පෙට්ටගමක බල්ලෙමු සල ගිහිල්ලා. අඩි මගේ මුකුත් මඩ ඇඩි මම මැයිච්ච දැන ඇතිනේ. මම මැරුණේ කොතනද? මේ ඉන්නේ. අඩෝ මම ඉන්නවා සිරාවට. මං ඉන්නවා. බලමු. මෙව වැඩ නැහැ දැන් මේ අපි අවශ්‍ය කරන ඒවා ටික විතරක් ගමු. අවශ්‍ය කරන ඒවා පමණක් ගමු. මෙම්ක වැඩ නැහැ. මෙම්කත් වැඩ නැහැ. අඩේ පොරොත් කැඩෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. කඩුවල් ගම කඩුව තවනේ සමාජයට. ගේම තමයි. මන් ටික ලස්සනයි නේ හැබැයි. අඩේ මම බැන්ඩේජ් එක උදාගෙන දැන් අපි පෙට්ටගමකට මිනි ඔළුව මම මැරිච්ච දැන්. අපි දැන් මේ පෙට්ටගම් වල බලමු. හරි දිනාද කියලා අපට අත්‍යවශ්‍ය දේවල් ඒකනේ මට ඔය ආමාරයක හම්බුනේත් පෙට්ටියක් ඇතුලේ තිබිලා තමයි අපි ඒක නිසා පෙට්ටි වෙනවනම් මට මතකයි මේ මුහුදු තීරේ ඇයිනේ තිබ්බ පෙට්ටිය මං ඉස්සෙල්ලම ස්පවුන් වෙච්ච දැනේ තිබ්බ අන්න අර පැත්තේ තියෙන මේ හයිනල් නේද කොමුංග ගහගෙන තරම් ශක්තියක් නෑ මට දැන් අපි වටින් යන කිඹුලේ හිටියෝ තමයි ඉතින් අඩේ මම මල්පු මිනිහ දෙක දැන් මේ දූපත් වල මිනිසුත් නෑ වෙලී. ඇයි මම මල්ල අඩු කිඹුලා. ආයෙත් නා කිඹුල් එක සරණ කරන මිනිහෙක් ඉන්නවා. ගෙම්ම තමයි. ඒ කියන්නේ මටුව මරන්න අවශ්‍යද? ශිරාවට. මම මැරුණේ. මැරිලා අඩු. පළයන් අඩු. කඩුව මොකක් හරි ගණන් ඇතුළට. අඩු මේ මොකද්ද මේ? අඩු දෙන්නේ කෙනා යකෝ. මොකක් හරි ගණින් යකෝ අතට.
කඩුව මේ ඉන්නේ ගහන අයත් නෑ දුබෙන් අඩු මෙන්න මු පොඩකුත් උසගෙන උඹ කවුදඩේ මට ගහන්න මූණේ කැත බලහම් මුගේ මු ගමන දන්නේ තින්නේ වැඩක් නෑනේ මෙව්වා ආමමඩ එකක් වගේ දුන්න නමුන්ට හෙන ගන්නවා අපි අර පැත්තට ගොසින් බලමු මට මතක විදියට මම මැරුණාට පස්සේ මම ඉපදුනාට පස්සේ ඉපදුනාගේ මෙහි ගේම් එක ඉපදුනේ නැතුව මේ කැලෑවල් අස්සේ ඉපදින්නේ මට ට්‍රැක් කියලා හිතුවා එහෙම නෑ ඔව් බොඩු සීන උඩ ඒකේ ඔක්කොම අරගෙන මෙන්න මේ වගේ එව්ව හොයාගන්න ඕනේ. අපි ඉස්සර බලමු. මෙන්න මේක හදන්න. මේවා තියෙනවා මේවා තියෙනවා. අඩේ මේ වල මිනිහා ළඟ තිබ්බා මං ගත්තෙත් නෑ. තිබ්බද මන්ද ඌගා මං ගත්තේ නැද්ද ඔහෙද? අපි යන් ආපුවා දැන්. ඉස්සර බලමු තව මොනවද ඕනේ. මෙන්න මේ පෝෂන් එක. ඊට පස්සේ මේ අපි අලුතෙන් මොකද ගමු මේකයි මේවටත් ඉතින් කොහමද ඒක ඕනේනේ. leather jacket අඩේ ඒවටත් මේ ඕනේ හැම එකටම ඒවා ටිකම අයෝනේ අර ඊටි හොයපල්ලකෝ එව්වා අඩේ මොකද ඔයගොල්ලෝ දකින්නේ නැති what the hell man මොකද්ද මේ අඩේ සමනලෙක් වෙන්න බෑ සමනලු දෙන්නේ දුවේ අපි යම් පාළුවට අපිට සිද්ධ වෙනවා යන්න පාළුවෙන් වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ බලයන් හිටපු මොහොත දැන් ආරම්භ වෙනවා අඩි මේ මෝහන එකේ පාළුවේදී බල දන්නවද බල නැත්නම් ගිහින් බල අපි දැන් යන්න ඕනි අපි මෙන්න මෙතන ගිහලා බලමු අඩෝ යන්න වෙයිද යනවා අම්බේ ෆ්ලෑෂ් ගේ පුතුද කොහෙද මේ බෝට්ටුව හදති ගියා යකෝ ගෙම්මක් තමයි අපි දැන් බලමු මේ දුවරේ මොක්කු ඉන්නවද දන්නේ අරගේ කිඹුල් විතරේ මේ චීටලා එහෙම ඉන්නවද දන්නේ එන කොණ්ඩේ හිටියාම අඩි අයියෝ අම්බේ හයිනලා බලන්න අඩි අඩු මූණේ ගහගන්න තාම ශක්තියවත් නෑකෝ අඩු සම්බිලා අඩි පලයන් අඩි ගහපන් අඩි ඇත බලමු ඇහකු අඩු මැරුවා නෝ අඩු උඹට හෙන හත ගහලා මැරෙන්න ඕනේ සිරාවටම උඹ එහෙම දෙන්නේ ඉඳපන් මං එනකන් ආපු වෙනවා යකෝ උඹලට බය නැහැ සිරාවටම කඩුව තියෙනවා යකෝ අපි වටින් යනවා අර අතන මම දැක්ක සුලිකුණ ආටුවක් වගේ එකක් තියෙනවා අපි මේ පැත්තට ගොහින් යමු අඩේ මේ හයිනලගේ කැත බල අඩු අස්සෙක් නේද නෑ සීබ්‍රගෙන ඉන්නේ අන්න අතන තිබ්බේ බඩ අන්න තියෙනවා සුවරකට මෙතන මොන හරි තියෙන්න ඕනේ අඩේ ගලක්ද නෑ යකෝ නිදම් පෙට්ටියක් මං කිව්වේ අයියන් ඉක්මනට බඩුත් තියෙනවා අඩේකෝ ගහ ගන්න වඩේ අඩෝ කඩුව ගියා මම මැරුවොත් ගෙම්මක් තමා කොම්ලෝ ගනි මොනති ගන්න ඉඩ නෑනේ ගිනි මැලේ වැඩන්නේ වැඩන්නේ ඒක හැදුවෙත් තවලාද අපි මතේ ඔකට තියාගමු මේකේ තිබ්බ බඩු ටික ගන්න අමතක වුණානේ හතක් තියෙනවද තව මොන හරි තියෙන්න ඕනේ අපි බලමු මෙන්න මේකට අර අතරන් කැට මොනවද ඕනේ තිබ්බනේ මොකද නෑ ඉවනේ අඩි මේකට අතර පස් කුට්ටිය ඕනේ
රබර් පස් කුට්ටිය. මේ ඇටේ ෂුවර් එකට. වැඩන්නේ. අන්න ඉන්න. අපි මෙන් එකක මල්ල බලමු පොඩ්ඩකින්. අපි පොරව ගමු දැන් අදට. මේකේ හරි ගහන්න උල. නැත්නම් නිකන් ගිහිල්ලා. අඩු මෙරුණා. අඩේ ශිරාවටම. අයියෝ මගේ අද මාව ස්වර්ගයට එක්කන් යන්න. මං කිව්වනේ අපිට ආමස් නැතුව යන්න බැහැයි කියලා ශිරාවටම. මේ මිනිස්සු ගාව මොන හරි තියෙන්න පුළුවන්ද? ඔයාලා හිතන්නේ මොකද්ද? කමෙන්ට් කරගෙන යන්න පහලින්. දෙක්කනේ මාව දැක්කත් අස්සේ දුන්න මේ මිනිස්සුන් දුවන්න බැරියේ. මට හයින. වරින් ඔරංගොට. කොහොමද තට්ටේ පලනවා දෙනක. තට්ටේ කුඩු කරනවා. තට්ටේ බලන ලස්සන. ටික කොණ්ඩේ වලේ නෑ මේකේ මම හිතන්නේ ට්වින්ස්ලා අන්න අතනත් එකක් තියෙනවා. අපි මේ ඔක්කොම සුද්ධ කරන්න ඕනේ අද. මුන්ට එක පෙට්ටියක් තියන්න හොඳ නෑ. අපි සේරම සුද්ධ කරන් යන්න ඕනේ. අපි හොර රහසේ ගන්න ඕනේ ඔක්කොම ටික. අම්මට ශිරි අඩේ තියෙනවා. කවුද ඩෝ ගහන්නේ? ආවන්න බා. අඩෝ දෙන්නේ කියලා ගහන්න. බලු වැඩ කරන්න එපා යකෝ. දෙන්නෙට්ට ගහ ගන්න ඉඩ නෑ. අඩේ ආපු මරුවා ඉඳ බලලකෝ අල්ල අතනත් එකක් තිබ්බ මං ඒකත් ගන්න ඔබට මුකුත් තියන්නේ මේ තාට්ටයට දෙනවා මුගේ රැවුලත් කපනවා මං බූ ගන්නවා මුගේ කොණ්ඩේ බූ ගන්න දැන් මුගේ බූ ගාලමයි තියෙන කොණ්ඩේ. අඩේ සිරාවටම එතනින්ම ඩිස්පවුන්ඩ් වෙන්න බෑලු. බලහල්ලකෝ මුන් කරපු වැඩේ. සිරා අඩේ මෙන්න ආපු මුන්ට මං අද දෙනවා. මේ වීඩියෝ එක ගවන්න බැරිද? ඇඩ් එක ඉක්මනට වඩෙල්ලපන්. ලූනා දැන් නම් ගේම් ගහන්න බෑ. මං ගේම් එකක් ගගා හිටියේ ගේම් එක අයින් කරගත්තොත් හොඳයි. මුන් මේක ඉරන්නෙත් නෑනේ අයියෝ. සිරාවටම මුන් මොනවාද මේ ගේම්ද මේවා. අඩු සිරාවටම බලහල්ලක දැන් ඉතින් මට රිස්පොන්ඩ් වෙන්නත් බෑ. එතනින්ම දැන් වෙන කොහෙට හරි යන්නේ ගියා මට. දෙයියෝ සාකි කිවලු. ගේම් එකෙන් අයින් වෙලා ආපු වෙන්නේ වෙයිද දන්නේ. මුන් කරපු වලේ දෙන්නෙක් ඇවිල්ලා ගහ ගන්න පුළුවන්ද මාත් ඒ කාමරේක ඇඳන් හිටියේ නන්දින ආමරේක නැති හින්දානේ. නැත්නම් ඉතින් මුන්ට පණ කඩාගෙන දුවන්න වෙන්නේ මාව දැක්කත්. උඹලා දන්නේ නැනේ මම මේකට මේ දූපතට ඇවිල්ලා දිනව කලින්. අඩිශිරාවටම ගියම තමයි. දැන් ඉතින් මං ආපු එන්න එපයි මෙතනට. අඩු ඉතින් යන්න බැරිද? යන්න බෑ. ට්‍රැවල්. යනවා. මං එනවා යකෝ. බය නෑ. අඩේ අපි මෙතනට ගිහලා බලමු. අඩේ සිරාවටම. අපි දැන් මෙතෙන් නම් අතන්ට යන්නේ. මෙන්න මෙතනට. මෙතනට ගිහලා බලමු. මෙතන තමයි බඩු තියෙන්නේ. බඩු තියෙන හැබැයි යන්න විදියක් නෑ මට. ආමස් නැසෙන මෙතනින් බලමු ආම එකක් හදාගෙන. එක්ක කඩුවක් හරි හදාගන්න ඕනේ. කඩුවකුත් නෑ මොනා කරන්න මන්ද ගිය පාරේ දෙන්නෙක් ඇවිල්ලා ගහගන්න පටන් ගත්තනේ. අන්න ඔකයි ප්‍රශ්නේ. අතන එක කඩුවලයි මේ අතන එක රෑයි මෙතන එක හවස. අන්න අතන තියෙනවා. අයියෝ උංගියව මොකටද මෙහෙ තියෙන්නේ බඩු? මට මෙහෙ තින්නා වෙද්ද. ගණන් ගන්න නෑ යකෝ තොපි. මොක්කුද? උඹලා මොක්කුද බා උඹලා කොක්කු. අම්මට මේ හයින නම් අපේ ගමේ ඉන්න හයිනාල්ගේ පාට. මොන්න අඩෝ මේ චෙස්ට් එක ළඟට යන්න දෙන්නේ නැහැ කියනකො. මුන් අතින්ද අඩෝ රැහුල්ලා තෝ නේද මාමෙට ඉඳපන් දෙන්නත්. අද මලාගෙන කනවා යකෝ. මෙරිය මාව වණන්න එපා තෝව මට කරනවා. අම්මට තව එකෙක් ගන්න අඩෝ දෙන්නට එන්න බෑ. පොලිමේ එන්න කියලා දින්න පොලිමේ එනවා කියලා ඔහොම පොලිමේ එන්න එපා යකෝ. අඩු අපි අර වටින් ගිහිල්ලා වටේ තියෙන කරන් එමු. මේ මුන්ටත් ඇහැ. ටිවස් තියනවද කොහෙද? මේ ළඟින් ගියත් පේන්න බෑනේ මුන්ට. මේ හයිනට දෙන්න හිතෙනවා මට දැන්. අපි කකුව පහුවලෙමු. නැතව පස්සෙම එනවා. මෙතනත් මුන්ට වෙන වැඩ නැද්ද මන්ද? මේ ඵලයන් අයියේ. මොකද? අඩු මගේ හිත එකක් නෑ යකෝ.
අඩු මගේ බඩු මුකුත් නෑ. සිරාවට. අතින් තමයි වලින් පයින් ගහුවේ. අද ගහනවා අඩු මේ වැල පිටින් එනයකෝ. මං අඩු මෙහි බෝට්ටුව කොහෙද ඉන්නේ? අපු හිටපු දැන් මම අම්බේ මේ රතුවට අයියෝ සාමි. අඩු බෝට්ටුව කොහෙද යකෝ? අන්න බෝට්ටුව තියෙනවා. බෝට්ටුව එක බෝට්ටුව. නෑ බෝට්ටුවට යන්න ඕන අපි වටෙන් ගිහිල්ලා ගමු. උන්ට බය වෙලා එහෙම ඉන්න පුළුවන්ද මේක? උන්ගේ මේක අපිලාගේ රට යකෝ. අපිලාගේ නීතිය. මොකද? ආයි මුන්ට ඕන විදිහට ඉන්න පුළුවන් නම් මොනා කරන්න බෑ. උන්ට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද යකෝ? අර තියෙන්නේ පෙට්ටිය වටේ ගිහිල්ලා එන්න ඕනේ. වටේ යන්න කැමති නැති උන් වටේ යන්න එපා. නැත්නම් මට නම් හොඳට වටේ ගිහිල්ලා පුරුදුනේ. ඒකයි මේ වටේ යන්න දන්නේ නැති. මේ දැක්කනේ මේ තාප්ප ගහ දින මොකෙන්කින් ආරක්ෂා වෙන දන්නේ වල්ලුවට නම් බය නැහැ. අම්මා අඩු මොනවාද මචං කරන්නේ? මම මේ පණක් නැතුව ඉන්න. තව ඇබිත් ඇරින්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන ටික කාලේ ජීවත් වෙන්න දියයි යකෝ. අඩු මේ තව උන් අඩු මහ බලු වැඩ යකෝ කරන්නේ මේ රැත් රොත්ත පිටින් එනවනේ ගහන්න. අඩු අයියෝ මාව මරන්න එපා අයියේ. අඩු බෝට්ටුවට යන්න පෙට්ටිය ඕනේ නැහැ බෝට්ටුව. අඩු බෝට්ටුව මේ වලින් අඩු හම්බි අඩු එකේ පස්සෙන් එනවා. මං හිතන්නේ අර හයින තමයි එන්නේ. අපි ටිකක් වෙලා ගියාට පස්සේ ආපු එමු. මුන් එක මේක කරන්න බෑ. මුන්ට යකෝ. අම්මට සිරියනවා යකෝ. අපේ ගමේ උන් වගේ නෙමෙයි මු පස්සෙන් එනවනේ. සිරාවටම අද අපිට ආමර හදන්න පුළුවන් වේද දන්නේ. අපි ආපු එතනටම යන්න. අපි දැන් නම් අමතක කළාද? අපි ඉක්මනට අර කොනේ තිබ්බ පෙට්ටිය ගාවට යන්න. අර මේ හයින බලන් ඉන්නවනේ වල්ලුර. වල්ලුන අඩේ මෝ මොකද පැල් රකින්නේ? අපි මොට විතරක් ගහලෙමු. අඩේ ගෙවුවා. සිරාවටම අපි මචං කඩුවක් හරි හදාගෙනමු. අපේ දූපතට ගිහිල්ලා මේක හරියන්නේ. අඩේ සිරාවටම ලංකරු රුපිස් දෙන්න මං ගාව සල්ලි නැහැ. උඹලගේ මේ තුට්ටු දෙකේ ගේම් එකක් ඉඳලා 450 420 වියදම් කරන්නේ. උඹලා මොකද? අඩේ මේක ගේම් එකක්ද? මේක PC ද වේ. ඔච්චර පට්ට ගේම් දිනේ අපේ. ආනේ අපි බලමු මේකත් ගහන්න. ඒ පට්ටු මොකද නැත්නම් මේ බලන්න ලැග් වෙනවනේ. ඒක ගේම් එක කොච්චර ලැග් වෙනවද? මේ වීඩියෝ එකත් එක්ක ලැග් වෙනවා. ඉර යනවා ගේම් එකේ වීඩියෝ එක නේ. මාර සීන් එකේ මේ ඉක්මනට යනවාද? The Grand Mafia අඩේ ෆ්‍රී යකෝ. අපි ගහගෙන බලමු පස්සේ හැබැයි. අපි ආපු ගෙදරට ගිහිල්ලා මං හදනවා කඩුවක් ආයෙත් නැහැ. කඩුවක් හදාගෙන ඉමු. අපි කඩුව හදමු. අඩේ මං හිතුවේ අර ඉස්සල්ලා ගියේ එකේ මංගොල්ල කාර්යය හොඳයි නෙමෙයි. තට්ටය මගේ වෛරකාරයද කොහෙද? මගේ ගිය ආත්මේ. දැන් මං අලුත් ආත්මයක් නේ. ගිය ආත්මේ උන්ද කොහෙද මේ? පුදුමවදයක් දින්නේ මුන්. අපි දැන් බලමු කඩුවක් අවශ්‍ය විදිය. අඩේ මේ ලී කඩුව නේද? නෑ. මේ තියෙන්නේ කොප කොහෙන් හොයන්නද? නෝමල් කඩුව කොහෙද තියෙන්නේ? මන්නයක් හරි කමන්නේ. අපි මන්නයක් හදාගමු දැන්. තියෙනවා. අඩේ ඒකට අයන්න ඕනේ. අයන් කොහෙන්ද හොයන්නේ කියලාකෝ දැන්. අයන්න නැප් මේ. තුවක්කුවකුත් පුළුවන්. මේවා පහක් තියෙනවා. මේවා කීයක් තියෙනවද දැන් නෑ බලන්න ඕනේ. මේවා තිබ්බ මංගා. බඩු ටික ඔක්කොම අතනනේ. මම මලානේ දැන්. අඩේ මට ආපු එතනට යන්න. අපි ගමනේ කඩුවක් හදාගෙන. අර මේක. අර මන්නේ
ඒක නෙමෙයි. මේක ඒකට තරක ගන්න යන්න. සිරාවටමද උඹලා. අයියෝ. අපි මේ ඒක විතරක් ගන්න නම් එතකොට අපි ගානට දාලා හදලා ඒ වෙලෙම කොටන්න කරන්න පුළුවන් ගල් ටිකයි ගස්. ගල් 6කුයි ගස් 2කුයි කපාගෙන අඩි සිරාවටම ගල් 6 මට කඩන්න ඕනේ බීම තියෙනවනේ. ගත්තා. බලමු ගස් එකක් තියෙනවා. කවුද? ඵලයන් අඩු. ගියා. තව එක ගහයි ගල් 6. අන්දේක මිනිහෙකින් මිනිහෙක් තමයි යකෝ. නෑ මම මරුපේ. අඩු ඉස්සර මෙතනනේ මන්නේ හිටියේ. අඩු මගේ සිරාවටම කොහොමද යකෝ මම මෙච්චර කැතුනේ. මගේ මේ පෙට්ට ගමෙත් ඇති. තව ගස් කොටන් දෙකක් හොයාගත්තා නම් ගෙම තමයි. මෙන්න කොහෙද යකෝ යන්නේ මෙහෙ දින්නේ. එහම් පෙට්ටිය. තියෙනවා. නෑ ඒකේ නෑ. ගලුත් හොය අර අනිත් පැති වෙන්න ගල් හෙනට තිබ්බා. ඔයාලා දැක්කේ නැත්නම් ගිහිල්ලා බලන්න. ඒකයි. අරුංග මගේ දූපත ගෙනල්ලා පෙන්නන්න මම මේ දරුණු මිනිමරුයි කියලා. උන් දන්නේ ඒකයි මගෙත් එක්ක ගේම් ඉල්ලන් ආවේ. මගේ ආමොන් නැති හින්දා මුන් මේ ලොකු සීන් දාන ඔන්න බලහලක මම කඩුවරන් ගිහලා නෙරෙනවා නෙලිලා කාය නැහැ දොබෙන් යන්නේ. උන්ට පණ එපා නෙමෙයි. පණ ඕනේ නැහැ කියලා දුවන්නේ. මාව දැක්කක මං චූයයි උන්ට. ටොයිලට් එක තියෙන තැන අමතක වෙයි උන්ට. දැන් කොටන් ඕනේ ගල් ටික දාගමු. කොටන් දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් තියෙනවා නේද? දැන් ගල් 4 තව 2යි යකෝ ඕනේ. තව එකයි. ගමතම. දැන් බලහම කරුමෙට ඒ ගල තියෙන්නේ නැති ඒ ෂුවර් කරගෙන මම මේ තියෙනවා යකෝ. අන්න ඔහම කියලා එනවනේ නැත්තම් ගල් නැති වෙනවා. උඹලට මතක ඇති මම එකපාරක් වීඩියෝ එකක් ගල් හොයනවා ගල් තිබෙන්නේ. දැන් තියෙන මෙන්න මේ කුප්පිය. කුප්පිය මේ මිනිහෙක්ගෙන් තමයි මම ගිය පාරත් ගත්තේ. ඌ ගාව නෑ මොකෙද්ද මේ? කවුද මේ? අපි දැන් යා යුතුයි. ඔගේ පානම සතුට. මේ මිනිස්සු නැති තැන නැද්ද දන්නේ නෑ නේ මේක. අපි යම් මුවාන බෝට්ටුවට. මුවාන බලන්න නැත්තම් ගිහිල්ලා බලන්න. ඉතින් හැමදාම කියනවා වගේ මාව subscribe කරලා share කරලා notification on කරලා like එකක් දාගෙන comment එකක් දාලා එන්න. ඉතින් මගේ intro එකේ තියෙන logo එක බලලා හරියටම මාවම subscribe කරන්න. වෙනින්ම subscribe කරන්න එපා. අන්න එකයි මං කියන්නේ. අපි යන්දෙන් ක්ෂණික මුන් යනකොට හරිද කොහෙද? ගියා යකෝ. ගියම. යම කුප්පිය ගන්න. මට මතකයි කුප්පියක් හම්බුණා. කුප්පිය තියෙන්න ඕනේ. අපි කුප්පිය ඉවර කරලා පස්සේ බඩු ඉවර කරමු. මොකද මචං වැඩි ගේම් ගන්න වෙයි. මම මරණ ස්පෝට් එක මම මෙතනමද කොහෙද මෙන්නේ? නෑ මං අතන මලි නේද? පෙට්ටිය ගාව. මේ හයිනලා මට පෙන්නන්න බෑ වල්ලුරෙක් නේ. වල්ලුර මේ මුට්ට මෙතනින් අයින් වෙන්න කියහම් බං. කවුද මේ? ඔබ කවුද යකෝ? ඔබ කවුද? දැක්කනේ අඩු මෙතන වදින්න කිනා මුන් මොනවාද මෙච්චර පරිස්සම් කරන්නේ මුන්ගේ නිදානේ අතින දඩ පෙට්ටිය. අම්මට අඩු මේ පෙට්ටිය ළඟ ඉන්න එපා යකෝ මං ඉන්නේ පෙට්ටිය ගන්නනේ. උඹලා ඉතින් පෙට්ටිය ළඟ ඉන්න එපා. උඹලා කවුද යකෝ උඹ කොර අඩු මු කකුඩ්ඩෙද්ද යකෝ පැත්තෙන් පැත්තට එන්න. උඹට ට්‍රැකර්ද? අපි මේ වටින් යන්න. මුන් වැට ගහලා තිබ්බේ නැත්නම් දැන් වැට ගහන්නේ. අම්මට අඩි උල්කාපාතේ. අඩු මේ තියෙන්නේ කොප්ප වෙන්න ඕනේ ෂුවර් එකටම. පස්සේ කොටමු මට. මුලිසි කවුද කොටමු? කොටම කලින් අඩු පෙට්ටි දෙකක් තියෙනවා අඩි සිරාවටම. අපි මෙන්න කලින් මෙතන ගිහිල්ලා අපු ෂේප් එක මේ වල්ලුරේකුත් එනනේ.
මුන්ට ඕනේ නැති දෙයක්. මූ ආපු වෙවිලා. කවුද මුග කොළවක වගේ වැඩෙන්කො මං යනවා ඉත්තෑව වගේ. ඉත්තෑව කොහොමද ඉත්තෑවනේ කෙලින්නේ නේද? බල බීරද පැත්තට ඉන්නේ. සෙනික බූට්. අටල්ලා මං පස්සේ ගිහින් එන්න. අඩු ඉස්සරහට බෝට්ටු. මුන්ට බෑනේ මුන්ටම මත කයිද කොහෙද? දෙයියා මං දැක්ක මැමත් කෙනෙක් ඉන්නවා කොනක. මේ මිනිස්සුන්ට අතෝන්නේ නැති රෙද්දක් නෑනේ. වටින් යන් අර වටින් යන්නත් බෑනේ. මේ වැටක් ගහලානේ මුන්. රාතන තියෙන පෙට්ටිය අරගත්තා නම් මට ඇති. මුන් කොහෙද මේ වටේ කරගෙනව නෙමෙයි. අර දැන්ටමත් එකේ පස්සෙන් එනවද ඔහෙද? අර අතනක් තියෙනවා. අර අතනක් තියෙනවා. අර මේ මූ පෙට්ටිය ළඟම කරගෙනව මොනවද බං උඹලා ඔච්චර කුම්මෙහි වෙන්න එපා. අපි මේ පෙට්ටිය කරලා අපි දුප්පත් අනේ උඹලා වගේ සල්ලිකාරයෝ වෙන මේ පෙට්ටි තියෙනවා උඹලා ඒවට එනවද යකෝ? මම මගේ දූපතේ තියෙන පෙට්ටි ගන්න ලිම් ගන්නවා මොනවද මේ? වැඩ නැහැ කම නැහැ යකෝ. බෝ පරින් යකෝ. අයියෝ මේකේ තියෙනව නම් ගන්න වෙන්නේ නැහැ බං අද. අර දින්නෙක් කියනවා යකෝ පස්සේ. මා තරුණ වගේ කකුට්ටා වගේ පස්සට මේ අඩෝ තව බලමු මොනවද ඉක්මනට මේකේ තියෙන්නේ කියලා. අඩෝ වැරෙන්න එපා. අඩෝ සිරාවටම උඹ මේ රවුල තමයි ඔක්කොම කරන්නේ. සිරාවටම ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි පස්සේ දවසක බලමු. ඉතින් මං ඊළඟ ගේම් ප්ලේ එක ගේන කලින් කොහොම හරි ආමරක හදාගෙන තියාගන්නවා. ඔයගොල්ලෝ බය වෙන්න එපා. අපි එහෙනම් අදට ගේම් එක නවතුමු. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ආතල් ගන්න ඕන නම් මාව subscribe කරලා notification on කරලා share කරලා like එකක් දාගෙන comment පාරක් දාගෙන යන්න. ඔයගොල්ලෝ කැමති නැත්නම් comment එකක් හරි දාගෙන යන්න. ඉතින් මෙුන්ගෙන් බේරෙන්න කොහොමද කියලා මේ ගේම් එක ගහන ඉන්නවනම් මට උපදෙස් දෙන්න. මොකද අපි survive වෙන්න ඕනේ නේ මේකේ. මම ඊළඟ ගේම් ප්ලේ එක නම් අනිවාර්යෙන් මේක හදාගන්න විදිහට ඔක්කොම හදාගෙන තියෙනවා. ඊළඟ වීඩියෝ එක නම් අපි මුංගෙන් පලි ගන්න ඕනේ යාළුවනේ. මුංග මලන් කනවා